ආයුබෝවන් සියලුම සිතුම් පැතුම් මිටුවන නිරෝගීමත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. මම අද ගෙනල්ලා තියෙන්නේ සෝයා රයිස් එකක් හදන විදිය. මේක ඇත්තටම මස් මාළු නොකන වෙජිටේරියන් අයට නම් මේක සෑහෙන්න වටිනවා. අනිත් අයට උනත් කිසිම ගැටලුවක් නැහැ. ඇත්තටම මේක හරිම රසට හරිම සුවඳට තියෙනවා. මම මේ කිසිම රසකාරයක් පාවිච්චි කරන්නේ නැතුව ගෙදරම තියෙන බඩු වලින් මම හදන්නේ. මේක මම හදන විදිය බලන්න වීඩියෝ එකත් එක්ක අවසානකම් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. එකතුලා ඉන්න හැම දිනාටම ගොඩක් ස්තුතියි. අපි එමුනම් යමු වීඩියෝ එකට. මෙතන මම අරගෙන තියෙනවා හාල් ග්‍රෑම් 250යි. මේ සාමාන්‍ය normal සම්බ මම අරන් තියෙන. ඔයගොල්ලෝ කැමති හාල් වර්ගයක් ගන්න පුළුවන් මේකට. සුදු හාල් නැතුව අනිත් හාල් ඕන වර්ගයක්. ඒ වගේම මෙතන සෝයා මිල් ග්‍රෑම් 100ක් මම අරගෙන තියෙනවා. මම දැන් මේ සෝයා මිල් ටිකට මම එකතු කර ගන්නවා නටන උණු වතුර ටිකක්. උණු වතුර ටිකක් එකතු කරලා මේක පොඩ්ඩක් තැම්බෙන්න තියාගන්නවා මම විනාඩි 5ක් විතර. දැන් මේ තැම්බෙන්න තියලා විනාඩි 5කට 6කට විතර පස්සේ මම දැන් මේකේ වතුර ටික සම්පූර්ණයෙන් අයින් කරලා මේකේ වතුර ටික මිරිකලා වගේ මම ගන්නවා මෙතනදී. දැන් මම ඒ විදිහට වතුර ටික අයින් කරලා ගත්තට මෙතනට ලුණු කුඩු තේ හැඳි භාගයයි. ඒ වගේම 3-5 කුඩු තේ හැඳි 3 කාලයි. මිරිස් කුඩු තේ හැඳි 1යි. ඒ වගේම කහ කුඩු තේ හැඳි මම භාගයක් එකතු කරනවා. ඒ වගේම දිය කරගත්ත උකු සියඹල මේස හැඳි 4ක් විතර මම එකතු කරනවා. එකතු කරලා මේක මම හොඳට පොඩ්ඩක් කලවම් කරගන්නවා. මම අද මේක හදන්නේ රයිස් කුකර් එකේ. ගොන්න ලිපේ හදන්නත් පුළුවන්. ලිපේ හදන්නෙත් මේ විදිහටම තමයි. මම මෙතනට තෙල් මේසෙ ඇඳි 4ක් එකතු කර ගන්නවා. ගොන්න බටර් ගී උනත් එකතු කරන්න පුළුවන්. එහෙම දැම්මොත් තවත් රසයි. ඒ වගේම මම කරාබුන ඇටි 6ක් විතර එකතු කරනවා. ඒ වගේම එනසාල් 3ක් විතර එකතු කරනවා. ඒකම කපාගත්ත සුදු ලුණු ටිකක්. ඒ වගේම රම්පේ කෑල්ලක්. ඒ වගේම මම කරපිංච ටිකකුත් එකතු කරනවා. ඒ වගේම කපාගත්ත ලුණු ටිකක්. ඒ වගේම කුරුඳු කෑල්ලක් එකතු කරලා මම මේක හොඳට විනාඩියක් එකමාරක් විතර මම ටෙම්පරාදු කරගන්නවා. ඕගොල්ලෝ මේක ලිපේ හදනවා නම් ගින්දර සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයට වගේ තියාගන්න. ඊටත් චුට්ටක් අඩුවෙන් වගේ තියාගෙන මේ විදිහට කරගන්න. ලිපේ හදුවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම එකතු කරගන්නවා ලෑස්ති කරගත්ත සෝයා මීට් ටික මේකට මම එකතු කරගන්නවා. සෝයා මීට් ටික එකතු කරලා මම මේ සෝයා මීට් ටික මේ ටෙම්පරාදුවෙන් හොඳට විනාඩි 2ක් විතර මම ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම මෙතනට එකතු කරනවා ගම්බිස් කුඩු තේ හැඳි භාගයයි. තව මම ලුණු කුඩු තේ හැඳි එකක් එකතු කරගන්නවා මෙතනට. ඒකතු කරලා මම ඒකත් පොඩ්ඩක් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම අර හොදලා පිරිසිදු කරගත්ත හාල් ටික එකතු කරනවා. හාල් වතුර පිටින් දාන්න එපා. මේ වගේ වේලාසන හොදලා පොඩ්ඩක් වතුර ටික වේලෙන්න වගේ තියලා තියන්න. හාල් ටික දාලා මේක හොඳට විනාඩි 3ක් විතර මේ ටිකත් එක්ක හොඳට ටෙම්පරාදු වෙන විදිහට එක දිගට මේක පොඩ්ඩක් කලවම් කර කර තියාගන්න ඕනේ. මේ විනාඩි 3ක් විතර හොඳට කලවම් කරන්න ටෙම්පරාදුවට එකතු වෙන විදිහට. ඊළඟට මම කපාගත්ත තක්කලි ගෙඩියකුත් මෙතනට එකතු කරනවා. තක්කලි ගෙඩියකුත් එකතු කරලා මම ඒකත් චුට්ටක් කලවම් කරගන්නවා. කලවම් කරලා ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා වතුර. මෙතන වතුර එකතු කරනකොට ඕගොල්ලෝ සාමාන්‍ය ගන්න හාල් වලට වෙන්ද තියෙන ප්‍රමාණයට වතුර එකතු කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ එතකොට. මොකද එක එක හාල් වලට එක එක ප්‍රමාණයට වතුර අල්ලන්නේ. ඕගොල්ලෝ වෙන්දට හාල් වලට තියෙන වතුර ප්‍රමාණයෙන් මේක තියාගන්න. ඒ තියලි වෙලා ඊට පස්සේ මම මෙතනට කපාගත් අවමිස් කරල් 3කුත් එකතු කරගන්නවා. එකතු කළා මම මේක ආයිමත් පොඩ්ඩක් කලවම් කරනවා. කලවම් කළා මම මේක මෙහෙම වහලා තැම්බෙන්න තියෙනවා. මේ බත් එක තැම්බෙන්න තියලා විනාඩි 12කට පස්සේ මම දැන් මේ වෙලාවේ පොඩ්ඩක් කැරලි වෙලා මේක හොඳට පොඩ්ඩක් කලවම් කරනවා. මේක හොඳට කලවම් කළා මම ආයෙසරක් මේක වහලා තියනවා. බත පොඩ්ඩක් ලිපේ තියෙනකොට පොඩ්ඩක් ළඟට වෙලා පොඩ්ඩක් බලන්න. ඔයගොල්ලෝ සාමාන්‍ය බතක් උයා ගන්න විදිහට තමයි උයා ගන්න තියෙන්නේ. අර ටික එකතු කරාට පස්සේ
මේ දැන් බත තැම්බිලා තියෙන්නේ මේ විනාඩි 30කට විතර පස්සේ. දැන් බත හොඳටම තැම්බිලා රයිස් කුකර් එකත් ඕෆ් වෙලා තියෙන්නේ. මම දැන් මේ වෙලාවේ මේක හොඳට පොඩ්ඩක් අයිලා කලවම් කරලා ගන්නවා. බලන්න දැන් මේක හොඳටම තැම්බිලා හරිම රසට සුවඳට තියෙනවා මේක මේ විදිහට හැදුවාම. මේක පොඩ්ඩක් අයිලා තව ටිකක් මම මෙහෙම තියනවා ටිකක් මේක නිවෙන්න. තාම අර වතුර ගතිය වගේ පොඩ්ඩක් තියෙන නිසා වතුර හිඳිලා තිබුණාට පොඩ්ඩක් තෙත ගතිය වගේ තියෙනවා මේකේ. බලන්න දැන් හොඳට නිවුණාට පස්සේ මේක බත්තට හොඳට වෙන් වෙලා බෙරවීමක් කිසිම දෙයක් නැතුව මේක ඇත්තටම හරිම සුවඳයි හරිම රසයි. මේකට සාමාන්‍ය එක ව්‍යංජනයක් හදාගත්තත් මේක කන්න පුළුවන්. ඕගොල්ලොත් එනම් හදලා බලන්න. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.